හායි මම ගෝසිත හෝටලයකින් රයිස්සැන් කරිකද්දි හම්බෙන ඒ රතුවල කරිය රහ මතකද අද හදන්නේ අන්නේ රසටම ගෙදරදීම රතුවල කරියක් විනාඩි 10යි යන්නෙත්. මේකට ඕනි කරන දේවල් ටික ඔක්කොම මේ විදියට ලෑස්ති කරගන්න. මේකේ විශේෂත්වය තමයි ලිපෝන් කරන්න කලින්ම හැමදේම මේ පෑන් එකට දාගන්න එක. මුලින්ම හීනියට කපාගත්ත රතුවල ග්‍රෑම් 500ක් දාගන්නවා. රතුවල කපාගනිද්දී මේ වගේ කෑලි එකම සයිස් එකට කපාගන්න. මේකටම කපාගත්ත ලූණු, සුදු ලූණු, රම්පෙ කරපිංචා, කුරුඳු කෑල්ලක් එක්ක අමු මිරිස් කරල් දෙකකුත් දාගන්නවා. කරියට නියම ගමේ රස එන්න 3-5 කුඩු කහ කුඩු එක්ක ලුණුයි උළුහාලුයි දැන් එකතු කරගමු. මේ කරියේ රස ඩබල් කරන රහස තමයි මේ උම්බලගඩ මේ සැඳි එකහමාර. ඒක අනිවාර්යෙන්ම දාගන්න. මේ ඔක්කොම තැම්බෙන්න දිය පොල් කිරිත් දාගමු. දැන් තමයි අපි ලිපගොන් කරන්නේ. මේ ටික හොඳට මික්ස් කරලා පියනෙන් වහලා මද ගින්දරේ විනාඩි 8ක් 10ක් උයාගමු. හැබැයි මතක ඇතුව මැදින් සැරයක් පියන ඇරලා කලවම් කරන්න. නැත්තම් යට අඩිය අල්ලන්න පුළුවන්. මේ තියෙන්නේ විනාඩි 8කට පස්සේ. දැන් උකුපොල් කිරි දාගන්න ඕනි අපි. ආයෙත් හොඳට මික්ස් කරන ගමන් විනාඩි 3ක් පිසගත්තාම ඇති. ඔන්න අපි රතුවල කරිය හදලා ඉවරයි. හෝටලේ තියෙන රතුවල කරිය වගේමයි නේද? රසත් උපරිමයි.